සුබ දවසක් ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා රමේෂ් and සුදේශ් vlogs YouTube channel එකට. ඉතින් මම කලින් වීඩියෝ එකක් ගෙනාවා අපේ කටිනුත්සවය පිළිබඳව. ඉතින් ඒකෙදි මම කිව්වා මේකේ තියෙන්නේ කටින පෙරහැර විතරයි. ඊට පස්සේ කටින පූජාවේ මේ දානමය අවස්ථාව වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම් කියලා. ඉතින් ඒක කියලා දැන් ගොඩක් දවස් වුණත් මට ගේන්න බැරි වුණා. ඉතින් ඒකට මුලින්ම සමාව ඉල්ලනවා. ඉතින් එතකොට මේ තියෙන්නේ අපේ කටින පූජාවේ දානමය අවස්ථාව. ඉතින් මේ මුල් වීඩියෝ ටික නම් ඔයාලට දැකලා පුරුදු ඇති. මොකද කලින් වීඩියෝ එකේ තිබුණු නිසා. ඉතින් මෙතනදි වෙන්නේ අපි කටිනේ අර 4:00 5 වගේ වෙනකොට උදේ පන්සල ගාවට ගෙනල්ලා ඉන්න ඕන. ඉතින් ඒ ගෙනාපු අවස්ථාවෙත් එතන හිටපු අයට කටිනය ඔළුව උඩින් තියාගන්න ඕනි කියලා හැමෝම කිව්වා. ඒ වගේම මමත් අහලා තියෙනවා සද්දාසීලා හාමුදුරුවන්ගේ බණකදී කටින චීවරය ඔළුව උඩ තියාගෙන ප්‍රාර්ථනා කරන්න ඕනි ප්‍රාර්ථනාවන් කිහිපයකුත්. ඉතින් අන්න ඒ දේවලුත් අපි මෙතන ඉන්න අයත් එක්ක සාකච්ඡා කරලා මෙතන හිටපු හැමෝටම කටින චීවරය තමන්ගේ හිස මුදුනින් තියාගෙන ඒ ප්‍රාර්ථනාව කරන්න ඉඩ දුන්නා. ඉතින් ඒ අවස්ථාව තමයි මෙතනින් මෙන්න මේ විදිහට පෙන්වුම් කරන්නේ. ඉතින් මට එක දිගටම වීඩියෝ කරගන්න අපහසු වුණා. ඉතින් ඒත් පුළුවන් විදිහට තමයි මම මේ වීඩියෝ එක කරේ. මොකද මටත් ඒක වටිනාකමක් බලන හැම අවස්ථාවෙදී මේකේ පිනත් අපි හැමෝටමත් අත් වෙන නිසා. ඉතින් මම කලිනුත් ඔයාලට කියවනේ මෙන්න මේ ලස්සන මල ඇත්ත මලක් කියලා. ඇත්තට මේ මල මොකද්ද කියන්නේ මම දන්නේ නැහැ. ඇත්තටම කටිනෙට පූජා කරපු මලක්. ඉතින් ආදරෙන් මතක් කරනවා subscribe කරන්න කියලා. bell notification එකත් press කරන්න. ඒතකොට මම දාන වීඩියෝස් ඉක්මනින්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. එතකොට මේ පින්කමට ඔයාලා හැමෝටමත් සහභාගී වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි කටින චීවරය අපි ගම වටේම අරගෙන ගියේ. ඉතින් මේ තියෙන්නේ කටින චීවරය ඔළුව උඩින් තියාගෙන අපි මග තැනකින් බැහැලා තමයි පන්සලට එනකන් ඔළුව උඩින් තියාගෙන අරගෙන ආවේ. මේ මම කටින චීවරය ඔළුව උඩින් තියාගෙන යන අවස්ථාව ෆොටෝ එකට ගත්ත එක. ඊට කලින් පෙන්නුවේ මගේ මහත්තයා ඔළුව උඩින් තියාගෙන ගියපු අවස්ථාවක්. ඉතින් මේ තමයි අපේ මෙහෙණින් වහන්සේලා. මෙහෙණින් වහන්සේලට තමයි කටින චීවරය අපි පූජා කරන්නේ. මේ පැත්තේ කොනේම ඉන්නේ අපේ මෙහෙණින් වහන්සේ. ඒ කියන්නේ අපේ ආරාමේ බාරව ඉන්න මෙහෙණින් වහන්සේ. ඉතින් මෙන්න මේ විදිහට හැමෝම කටින චීවරය ආරාධනා කරපු අය මෙහෙම වාඩි වෙලා ඉන්න ඕනේ ඒ ශාලාවේ ඇතුලේ. ඉතින් අපි අර චූටි දෝනිත් එක්ක ඉතින් චුට්ටක් අපහසුයි තමයි. නමුත් ඉතින් අපි මේ දේ හරියටම කළා. ඊට පස්සේ අපි කටින චීවරය අපේ මෙහෙණින් වහන්සේට නැතුව ආරාධිත මෙහෙණින් වහන්සේලාට මුලින්ම පූජා කරන්න ඕනේ. ඊට පස්සේ යාලා තමයි සුදුසුකම් බලලා තමයි කටින චීවරය අපේ මෙහෙණින් වහන්සේට පූජා කරන්නේ. ඉතින් ඒකටත් වත්පිළිවෙත් කිහිපයක් තියෙනවා. යාලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. ඉතින් මේ දේවලුත් අපි හරියටම කරලා අපේ මෙහෙණින් වහන්සේටම කටින චීවරය පූජා කරන්නේ. දානමය අවස්ථාව මේ අපි බුද්ධ පූජාව අරගෙන යනවා පුත්‍රජානන් වහන්සේට පූජා කරන්න. උදෑසනම මේ කටින චීවර පූජාව කරලා ඉවර වෙලා දානමය අවස්ථාව තමයි මේ තියෙන්නේ. පෙරහැරෙන් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව අරගෙන යන අවස්ථාව තමයි මේ තියෙන්නේ. මමත් මෙතන පූජාව ප්ලේට් එකක් අරගෙන යනවා. ඉතින් මේ තියෙන හැමදේම මුලින්ම බුදුරජාණන් වහන්සේට අපි හදාගෙන ආපු එළවලු, එතකොට මේ ආහාර මේ හැම දෙයක්ම එතනට අඩුවක් නැතුව පූජා කරනවා බුදුරජාණන් වහන්සේට මෙන්න මේ විදිහට. ඉතින් මේ වගේ පින්කමක් කරන්න හරියට මාර ආස හිතෙනවා. හරි ආස හිතෙනවා බලන්නකෝ යාලත්. ඉතින් ඇත්තට මීට වැඩිය ලොකුවට කරන්න පුළුවන්. අපිට පුළුවන් විදිහට තමයි අපි කරේ. ඉතින් ඒකට මේ ගමේ ඉන්න හැමෝමලා අපිට සහාය දුන්නා. යාලත් පුළුවන් විදිහට හැම විදිහටම උදව් කරා. ඉතින් යාලටත් මේ පින් අනුමෝදන් වෙනවා. ඉතින් හැමෝටම මේක දැකලා බලලා ඉතින් සතුටු වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාව පිළිබඳව එතකොට අර සංඝයා වහන්සේට සාංගික දානයක් දෙනකොට අර අඩුවක් නැතුව දෙන්න කියලා කියනවනේ. ඒ කියන්නේ හැමදේම අතුලත් කරලා. ඉතින් ඒක තමයි මෙතෙන්දි මේ මම පෙන්වන්න උත්සාහ කරේ. හැමදේම මෙතන මේ දානමය අවස්ථාවේදී මේ හැමදේම අපි සාමාන්‍යයෙන් ආහාරයට ගන්න රොටි, ආප, ඉන්දියාප, පිට්ටු, එතකොට බත් වර්ග හැමදේම මෙතන ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ලෝතර බුදුරජාණන් වහන්සේට මේ සම්බුද්ධ පූජාව, උදෑසන සම්බුද්ධ පූජාව පූජා වේවා කියලා මම නැවතත් ප්‍රාර්ථනා කරනවා. ඒ තරම් ආසයි හැමදේම මගේ අතින් සිද්ධ වෙනකොට ඒක අපි කරපු දෙයක් කියලා මතක් වෙනකොට ඇත්තට මේක මාර අමුතු පුදුම සතුටක්. ඒක හිතා ගන්න බැරි සතුටක්. ඉතින් මේ ඔයාලට පේන්නේ කටින චීවරය පූජා කරාට පස්සේ අපිට කියනවා මෙහෙම අත් වලින් අල්ලගෙන ඔළුව
ඔලුව උඩින් තියලා හැමෝමත් එක මෙහෙම අල්ලගෙන ඉන්න ඕනේ. ඉතින් එහෙම වත් පිළිවෙත් එකක් තියෙනවා. එතකොට ඒ අහන දේවල් වලට උත්තර දෙන්න ඕනේ. එයාලා එතකොට මේ මෙහෙණින් වහන්සේලා එතකොට කියනවා ගාථා කිහිපයක්. මට මතක නැහැ ඒ මොනවද කියන හරියටම. ඉතින් ඒ විදිහට තමයි කරේ. ඊට පස්සේ ඉතින් මෙහෙම නම්වල ඉවර වෙලා ඒ ආරාධිත මෙහෙණින් වහන්සේලාට තමයි මෙන්න මේ විදිහට පූජා කරන්නේ අපි. පූජා කරලා ඊට පස්සේ තමයි යාළගේ තියෙන වතාවත් ඒවත් පිළිවෙත් අනුව හරියටම 3 මාසයක් ඒ වත් පිළිවෙත් කරා නම් ඒ අදාළ භික්ෂුණීන් වහන්සේට කටින චීවරය හිමි වෙනවා. ඉතින් එහෙම තමයි යන්නේ. මේක හරිම ලස්සන පින්කමක්, හරිම ආදරණීය පින්කමක්. මං හිතන්නේ මුළු ජීවිත කාලෙටම කරන්න පුළුවන් නම් ඇත්තට මේක හිත සතුටු වෙන්න පුළුවන්. මේ පින ගොඩක් වටිනවා. ඉතින් මේ පින කරේ අපිට කලින් හිටිය චුටි දෝනි කෙනෙක්. ඉතින් සකී කියලා. ඉතින් ඒ බබාට පින් සිද්ධ වෙන්න තමයි අපි මේ දේ කරේ. ඉතින් ඒ දරුවට මේ පින්නත් වෙලා උපදින හැම ආත්මිකටම ආයුෂ වර්ණ සැප බල ප්‍රඥාව ඇතිව නැවතත් ඉපදින හැම ආත්මිකටම එහෙම ඉපදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අම්මා විදිහට. ඉතින් අපිට දැන් ආයේ චූටි දෝනියෙක් ඉන්නවා. ඉතින් දැන් අපිට ඇත්තටම හිතට හරිම සතුටුයි. එතකොට මෙහෙණින් වහන්සේලා එතෙන්දි බණටත් කිව්වා. එයාට ඉතින් ආයි බය වෙන්න දෙයක් නැහැ. එයාට උපදින හැම ආත්මෙම ආයුෂය හැමදේම ලැබෙනවා කටින පින්කමක ආනිසංශ වශයෙන් කියලා. ඉතින් ඇත්තට මේ කතාව ඇහුවට පස්සේ බණ ඇහුවට පස්සේ මට මාර සතුටක් දැනුණා. ආයේ අපේ සකී බබාට එහෙම දෙයක් වෙන්නේ නැහැ. උපදින කිසිම ආත්මික කියලා. ඉතින් ඒක තමයි මගේ මූලිකම අරමුණ උනේ මේ කටින පින්කම කරන්න. ඉතින් මම ඒක ඒ හඬවල් වලිනුත් ඒ බණ වලිනුත් මම ඒක අහපු නිසා ඇත්තටම මට ඉතින් පුදුම සතුටක් දැනුනේ. මං කරපු දේ ඇත්ත නේද? මට හිතුණ දේ ඇත්ත නේද මේ කටින චීවර පූජාවෙන් කියලා. ඉතින් ගොඩ කාලෙක ඉඳන් මට හිම කටින චීවර පූජාව කරන්න ලොකු ආසාවක් තිබ්බා. ඉතින් ඒ හැකියාව හම්බුන වෙලාවේ මම ඒක ගොඩාක් සතුටින් බාර අරගෙන මමත් මහත්තයත් මගේ අම්මා තාත්තා පවුලේ අය ඒ වගේම කාන්ති ඇන්ටිත් මතක් කරන්න ඕන ගමේ ඇන්ටි කෙනෙක්. ඉතින් මේ හැමෝම එකතු වෙලා හරිම ආදරෙන් මේ හැමදේම කරා. ඉතින් අම්මට තාත්තට ගොඩාක් පිං. ජාතිත් මගේ අම්මා තාත්තා වෙලා ඉපදෙන්න ජාතිත් මේ පිං ඒගොල්ලන්ටම ලැබෙන්න. ඒ වගේම මගේ මහත්තයන මගේ දෝනිට මගේ අක්කලා දෙන්නට අක්කට නංගිට ලැබෙන්න කියලා ඉවරලා මම ප්‍රාර්ථනා කරනවා මේ හැම දෙයකටම උදව් කරේ ඒගොල්ලෝ ගොඩාක් අමාරුවෙන් හැමදේම ඉවසගෙන මේ එන හැම දෙයකටම මූණ දීගෙන ඉතින් මේ හැමදේම කරා. ඇත්තට මේක මාර විදියට වටිනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි කටින චීවර පූජාවේ මේ උදෑසන ටික යන්නේ. ඉතින් මම මීට කලිනුත් අනිත් වෙන අය කරන කටින පින්කම් වලදී මෙහෙම අල්ලගෙන ඉඳලා එහෙම කරලා තියෙනවා. ඉතින් මේ මගෙන් කරන පළවෙනි වතාව. ඉතින් හරිම ආසයි. මේ වගේ මේ කලින් අපි මේ පන්සල් අස්කරන දේවල් වලට එතකොට මේ පූජාවේ කටයුතු වලට හැන්දෑවේ හැම දෙයකම සහභාගී වුණා. ඉතින් ਸਰව සම්පූර්ණ කටින පින්කමක් කරගන්න ලැබීම ගැන ඇත්තටම පුදුමාකාර සතුටක් තියෙනවා හිතේ. ඉතින් බලන්නකෝ ඔයාලට මට හරි ගේන්න පුළුවන් වෙච්ච විදිහට මම මේ පෙන්නුම් කරන්නේ. මොකද මම කටින ආරාධනා කරපු කෙනා විදිහට මම ඉඳගෙන කටින චීවරේ බාරගත්තු කෙනා විදිහට මම ඉඳගෙන මට අර ෆෝන් එක අල්ලගෙන වීඩියෝ කර ඉන්න අපහසුයිනේ. ඒත් පුළුවන් විදිහට තමයි මම මේ වීඩියෝ ටික අරගෙන ඔයාලට පෙන්වන්න ඕනි. මගේ මතක සටහනක් විදිහට මම තියාගන්නත් ඕනි කියන නිසා තමයි මම වීඩියෝ කරේ. ඉතින් ඇත්තට මේක මට ගොඩාක් වටිනවා. මම ඉතින් මේක ඔයාලටත් බලලා ඔයාලටත් සතුටු හිතෙන්න පුළුවන්. මීටත් වැඩිය ලස්සනව මීටත් වැඩිය සාර්ථකව කරන්න ලැබෙන්න ඔයාලටත් කියලා මම මේක බලන හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලොකු සැනකෙලියක් විදිහට නෙමෙයි මම කරේ. මට පුළුවන් විදිහට තමයි මම කරේ. ඉතින් ඒ ගැන හිතලා මම සතුටු වෙනවා. හැබැයි තව පාරක් මට කරගන්න හැකියාව ලැබුණොත් මීටත් වැඩිය වඩා ලොකුවට වඩා ලස්සනට කරන්න මම ගොඩාක් බලාපොරොත්තු වෙනවා. ඉතින් පේනව නේද මේ ලොකු මෙහෙණින් වහන්සේ තමයි මේ කොනෙම වාඩි වෙලා ඉන්නේ. ඒ මෙහෙණින් වහන්සේ තමයි බණ දේශනා කරන්නේ. මේ පැත්තේ ඉන්නේ අපේ ආරාමේ මෙහෙණින් වහන්සේ. මෙහෙම මෙහෙණින් වහන්සේලා 8 නමක් මෙතන වැඩ සිටියා. ඒ 8 දෙනාටම තමා දානය පිරිනැමුවේ.
ඉතින් මෙතන කියන බණ ටික නම් මම රෙකෝඩ් කරලා දැම්මේ නැහැ. මේ කියන්නේ අපේ දරුවට කොහොමද පින් අයිති වෙන්නේ, පින් අත් වෙන්නේ කොහොමද? ඒ වගේ දේවල් තමයි මෙතෙන්දි කියලා දුන්නේ. කටින චීවර පූජාවක මේ ඇතුළත් විය යුතු දේවල් මොනවාද, කොහොමද ඒක වෙන්නේ? ඒ වගේ දේවල් තමයි මෙතෙන්දි කියවෙන්නේ. මේකේ පින්කමේ අරමුණ, මේ දේවල් පැහැදිලි කරා. ඉතින් ඒ දේවල් එක්ක තමයි අපේ ගමට මේ මෙහෙණින් වහන්සේ ආවත් එක්ක තමයි මේ හැම දෙයකටම අපි නැඹුරුනේ. නැත්තම් ඇත්තටම අපි එහෙම කටින චීවර පූජාව කරන්න ඕනි කොහොමද මොනවාද මේ දේවල් මුකුත් දන්නේ නැහැ. කටින එනකොට අපි දුවල ගිහිල්ලා වඳින ආසාවට ඒක තමයි අපිට තිබුණේ. නමුත් මෙහෙණින් වහන්සේ ගමට ආවට පස්සේ ಜಾතිත් පින් මෙහෙණින් වහන්සේට අපි ධර්මයට වැඩිපුර නැඹුරු වුණා මං හිතන්නේ. ඒකට අම්මා තමයි මූලිකම හේතුව උනේ. අම්මටත් ಜಾතිත් පින්, තාත්තටත් ಜಾතිත් පින්. මේ වගේ පින්කම් වලට අපිවත් කතා කරගෙන දරුවෝ හැටියට අපිවත් යහමගට යවගෙන මේ විදිහට කරනවට ಜಾතිත් පින් කියනවා මම මේ වෙලාවේදී. ඉතින් මේ ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් බලන්න. දැන් මේ පාර මේ මාසෙදී නම් මේ අවුරුද්දේ නම් කරගන්න විදියක් නැහැ. දැන් ආයෙ ලබන අවුරුද්ද තමයි තව කෙනෙකුට කටින චීවරයක් කරගන්න පුළුවන්කම තියෙන්නේ. Tamanට පුළුවන් විදියට කරන්න. අර ගමේ කරන්නේ මෙහෙම ලොකුවට අපිට එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවන් කොහොමද මේ විදියට අපි කරා නම් ඇති. ඒක තමයි අපේ හැකියාව. ඒක සාමාන්‍යයෙන් මගේ හිතේ තිබුණේ මට කරන්න බැරි වෙන්නේ නැහැ. කරන්න පුළුවන් කියලා. ඉතින් මං කරා. ඉතින් මට සතුටුයි. බලපු හැමෝටම ස්තුතියි.